ප්ලෑන් එකක් තිබ්බේ ෆෝසස් යන්න. ඉස්කෝලේ යන කාලේ මේ පොඩේ අම්මා තිබ්බ පොඩ්ඩක් ෆෝසස් යන්න ඕනේ කියන එක. ඉතින් ඒක ගෙදර වලින් ගොඩක්ම දෙන්නේ නැහනේ. මම ඉස්සෙල්ලාම ෆයිටින් පටන් ගන්නේ 2007. 2007 මොකද 2007 තාම ෆයිට් කරනවා. ඒකයි සාමාන්‍ය මට 2014 වගේ 14න් වගේ තමයි මට හම්බෙන්නේ. කවුරු දන්නවා ඕපන් වෙට් චැම්පියන් අපි සිල්වෙස්ටර් ලක්සිරි අපි තුන්දෙනා තමයි එකටම ට්‍රේනින් කරන්නේ. මේ වෙනකන් අපි තුන්දෙනාම තාම එල්ලිලා ඉන්නවා මැච් එකේ ගේමේ ඉන්නවා. जी मैंने अभी हाल ही में मास्टर्स किया फिजिकल एजुकेशन में, जो कि मेरी काफ़ी नॉलेज बढ़ी स्पोर्ट्स में, बॉक्सिंग में। इसके अलावा मेरी जॉब है टेली कम्युनिकेशन में। यही कि मैं अपने मुल्क का परचम सारे दुनिया में लहराऊँ, मैं एक वर्ल्ड चैम्पियन बन जाऊँ और दुनिया को बता दूँ कि पाकिस्तान में भी काफ़ी अच्छे प्लेयर्स हैं और स्पोर्ट्स में भी पाकिस्तान जो है काफ़ी आगे। කොම්බැට් ටැක් කරනවා නම් තව ඒකේ ගොඩාක් පැතිකඩවල් තියෙනවා. ප්ලේ කෙනෙක් ඒ කියන්නේ සක්සස් වෙනවා නම් ප්‍රෝ ලෙවල් එන්න. මොකද ඒ ආපු ඒ දේවල් මම ස්ටෙප් බයි ස්ටෙප් කරපු නිසා තමයි අද මම මේ තත්ත්වෙ මෙතන වුණත් මේ ඉන්නේ. එතකොට මම ඉස්සෙල්ලාම ජිම් එකට යන්නේ මගේ බොඩි ස්ට්‍රක්චර් එක කියන්නේ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් කරන්න තමයි ඉස්සෙල්ලාම ජිම් එකට යන්නේ. ගොඩක් ඉස්සර මලින්ද කෙනෙක් නෑ දන්නේ ෆයිටින් වලට එන්න කලින්ද මලින්ද බොයික වුණාට පස්සේ තමයි මලින්ද මේ ෆීල්ඩ් එකෙන් ගොඩක් අඳුරගන්නේ. ටෙක්නික් පැත්තෙන් එයා ගොඩක් ඉම්ප්‍රූව් වෙලා ඉන්නවා. ඉතින් එයාගේ මහන්සිය කමිට්මන්ට් එක මෙන්දා වගේම තියෙනවා. මොකද අපි ඔක්කොම එක ටීම් එකක්. එයා පෙරදුනා කියන්නේ අපි පෙරදුනා සමානයි සාකු. එයාගේ පස්සෙන් අපි හැම වෙලාවෙම ඉන්නවා. As first day when I came in the club, I was very weak and not good in my body shape, in my skills. But now I am very sharp on my skills and now I am very good. From first day to now, I am very good in my body shape and in my boxing skills. जैसे ही मैंने नेशनल में नॉकआउट मारा 3 सेकंड में, आर्मी वाले को नॉकआउट किया 3 सेकंड में, तो उससे मेरी कॉन्फिडेंस काफ़ी ज़्यादा बढ़ गई कि इससे भी मैं और ज़्यादा भी मेहनत कर सकता हूँ. तो मुझे मेरा करेज काफ़ी बढ़ गया. As I become a world champion in boxing and raise my country flag all around the world and shine my country flag, before that I will not leave. මම කියන්නේ මම රින් එකට නගිනකොට අනිවාර්යයෙන්ම එයාලට බය කියන එක මූණේ පේන්නම ඕනේ. මගේ ඔපොනන්ට් කෙනෙක් නේ ප්‍රතිවාදියා නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් මලින්ද බොයික කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම එයා දෙපාරක් හිතන්න ඕනේ මංගෙත් එක්ක ෆයිට් කරන්න එන්න.